ඒ කියන්නේ හිත ඇතුළේ හිතේ නිහඬ බව තිබ්බට දැන් ඔය තියෙනවනේ දිවස් කී දේවලු තියෙනවනේ මේකේ. ඒතකොට මම දැක්කා මේ යෝග පොතක්. ඒ පොතේ තියෙනවා මේ ඇඟ මේ හුස්ම නවත්තාගෙන ඉන්න ඕනේ ඇඟ කිලිපොලාගෙන යනකම් කියලා. ඒතකොට ඉරිදි හිටන් එනවා කියලා තිබ්බා. ඒ පොතේ. උදායි මෙහෙම තිබ්බේ නෑ. නමුත් ඒක දන්නේ නැහැ පාර කීකී තියෙන යෝග ක්‍රමයක් නේද සමහර. එහෙම කර හිටියා. නමුත් මම හුස්ම නවත්තන්න ගියේ නෑ. ටිකක් බලෙන්ද හුස්ම ටික හොඳින් බලන්නම් කියලා එහෙම කරන්න ගත්තා. අර පොතේ තියෙනවනේ දිග හුස්ම ගන්නවා කියලා. දිගට හුස්ම ගන්නකොට දිගට කියලා. මම එහෙම දිග කරන්න ගත්තා. ඒතකොට මට හුස්ම නවත්තන්න බැරි වුණා. ඕන එකක් වෙන්න කියලා හයියෙන් කරපුවාම හුස්ම හයියෙන් වැටිලා ඇඟ දරදඬු වෙලා ආය ඇඟ බුරුල් වෙලා සංසුන් වෙලා හොඳ එළියක් ආවා. ඊට පස්සේ මොකද්ද දන්නේ නෑනේ. පුතේ තියෙන ප්‍රථම ධානය ඒවත් මොනවද දන්නේ තින්දා එහෙම කළා අනිත් දවසෙත් ඔය කරන්න ගියා. දෙවෙනි දවසේ කරගෙන භාගයක් කරගෙන යනකොට ඇඟ තද වෙන ගතිය ටිකක් බය හිතුණා. ඒ අතරේ අම්මා වෙන මොකද? අම්මා එනකොට ඇඟ හයි වෙලා දැන් අතින් දෙයන්න බැරි වුණානේ ගියේ. ඊට කලින් දවසේ කරපු ඉතින් ඇඟ හයි වෙලා කියන්නේ ඒ වෙලාවේ චලනීය වෙන්නෙත් නැද්ද සම්? නෑ මොකොත් නෑ නිකන් අර ගල් පිළිමයක් වගේ. ඔව් දරදඬු වෙලා. දරදඬු වෙලා. මොකද මට හුස්ම නවත්තන්න බැරි වුණා. අයියම ඒකවත් ඒ කියන්නේ සමස දැන් ඔබ වහන්සේගේ පාලනයකින් තොරව හුස්ම වේගෙන් ඉහළ යනවා පහළ එනවා. නවත්තන්නත් බෑ ඒක. එහෙමයි. කලින් දවසේ නවත්තෙවි නෑනේ. එහෙමයි. අර කිත්තිනෝනේ ඇඟ කිලිපොලාගෙන ගිහිල්ලා එක්තරා විදිහක් එනවා කියලා තියෙනවා අර පොතේ. මේ යෝග පොතේ. ඊට පස්සේ මේ උපනිෂද් පොතක් ඒක පාසලෙන් ගිරාවේ ඒක. ඊට පස්සේ එහෙම කළා ඊට පස්සේ අම්මා ඇවිල්ලා බලපුවම මම ගහයි වෙලා. ඊට අම්මා බය වෙලා ගෙදර. පොන්සේ කතා කරගන්නත් බැරිද ඒ වෙලාව? නෑ මොකක් කරන්න බෑ. මම ඉන්නෝනේ. ඊට පස්සේ අම්මා බය වෙලා ගෙදර හිටියා. ඇලිට යන්නේ කීයක් එක මේ ගම් ඉස්කෝලේ ගෙනලා මේ තවල මේ සිද්ධාර්ථ දෙන්නට ගාලා කරනවා ටිකක් අඩු වුණා. බුරුල් වුණා. ඒක ටික මුතුන් වෙනවා. දැන් උස්මත් ගන්න තිබ්බා. ඒ වුණාට අම්මලා බය වෙලා ඉස්පිරිතාලේ. මං කිව්වේ නෑ භාවනා කරා කියලා හැබැයි මං අර පොත් බල ඉන්නේ කියාගෙන තමයි භාවනා කරන්නේ මේ පොත් බලලා ඉන්න ඇති කියලා කොහොමද ඉස්පිරිතාලේ නැවතුණා ඇතුළේ සතියක් විතර යනකොට මේ මං කිව්වේ නෑ හේතුණා කිව්වේ නෑ භාවනා කරන්න දෙන්න කිව්වේ නැති ඊට පස්සේ මේ හාමුදුරුවම මේ මං ඉන්න කාමරේට ආවා අනිත් තවත් ඇඳක් තිබ්බයි එන්දට ඒ හාමුදුරුවෝ කිව්වා ඔයලා මම මොකද මේ ඉස්පිරිතාලේ මම හාමුදුරන්ට ඔක්කොම විස්තර කිව්වා. ඊට පස්සේ